මේ මෑතකදී මං සින්දුවක් ඇහුවා අපේ ආරච්චි මහත්තයා. ඒ සින්දුවේ මට සූත්‍රයක් වාගේ සින්දුව. පොඩ්ඩි අම්මා මයිතාම වැරදුනේ අපි නිසයි වැරදිද කොම බක්මයේ කොල් බිජු පුපුරන දාක නංගී අම්මගෙන් උඹ ඉල්ලන වදගේම තනේ කඩා විසි කර පත්තිනිවීනම් අනේ හාමතේ අපි මැරිලා එනම් වනේ පැරෙන්නේ වන පල විස වීනම් නගේ දැන් යමන් පඬිපුර ගිනි තියපන් සතා කියා ඉඳ හිටකදී ඇහුණාට කතා හදන උන් සේරම බෝසත්ද යකා වෙන්නට පෙර උඹේ අයියාට කතන්දර එපා වැඳපන් අම්මාට දන් කඳ නැති දාට රන් කඳ වී පෙනිලා ලොකු හාමුදුරු ඉඳ හිට බණ පද එව්වා මුචලින්දගේ ඇහේ නයි කඳුලක් නැටුවා අපේ අම්මා බණ කතාවක් බුදුගේ ලිව්වා රත්තුණු යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා මත්තුණු බඹරු ඉටි මල් පොකුරෙත් වැව්වා ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නේද මොනවා පත්තිනි සලුවලත් ඇත්තුත් තිරි තිබුණා ලංකාවේ පොළොන්නරුව පැත්තේ ඇත්ත කතාවකට මේ ගීතය ලියලා තියෙනවා ලපටි ලාමක වයසේදී ගෑනු ළමයෙක් කසාද බඳිනවා බබාලා දෙන්නෙක් ළඟ ළඟ උපදිනවා අවුරුදු 2යි අනිත් ළමයට දවස් ගානයි ඊට පස්සේ ස්වාමියා මැරෙනවා අර චූටිය උන් දෙන්නයි අම්මයි තනි වෙනවා අම්මා ලාමක වයසේ අවබෝධය මදි ගමේ කවුරුත් උදව්වට නැහැ උදව්වට හිටියා පිරිමි කොටසක් අසරණ වෙච්ච ගෑනුකම ඉදිරියේ ජීවත් වෙන්න විදියක් නැතුව දරුවෝ දෙන්නත් එක්කන් දුක් විඳිනකොට මේ තරුණ ගෑනු කෙනාට පිහිටට මුදල් අතේ තිබිච්ච වල් චරිත ඉදිරිපත් වුණා. කාමේහි වරදවා හැසිරෙන වල් චරිත. මේ අසරණ ගෑනු කෙනාට දරු ස්නේහයෙන් එයින් එහා හිතන්න බුද්ධියකුත් නැති මෙවුන්දා අර මුව දෙන කිඹුලගේ කටට පැන්නා වාගේ දරු ස්නේහයෙන් මේ මෝඩ උන්දා අර සල්ලි වලට ඇඟ වික්කා දිග කතාවක් ඔක්කොම කියන්න බෑ කෙටියෙන් කියන පස්සේ මේ විදිහටම කොල්ලා ලොකු වෙගෙන එනවා දෙවෙනි ළමයා ගෑනු දැරිවියක් අවුරුදු 15ක් විතර වෙනකොට කොල්ලාට එක දවසක් කඩමණ්ඩියේදී අම්මාගේ චරිත සල්ලාලේ වලත්තේ කතා වෙනවා අහගෙන හිටියා. ඇති වෙච්ච වේදනාව දරා ගන්නට බැරුව ඇවිදිලා ගහක් ගාවට ඉඳගෙන කල්පනා කරනවා. මට අවුරුදු 2යි නංගිට දවස් ගානක්ලු අපේ තාත්තා මැරෙනකොට අම්මට කිසි දෙයක් කරගන්න බැරි වෙච්ච කාලේ මේ ගම්වල අම්මට සල්ලි පෙන්නලා අපිව උකසට තියාගෙන අම්මා ඒ සල්ලි මත ශරීරේ විකුණලා අපි හැදුවලු
මහා ලොකු අධ්‍යාපනයක් නැතත් සමාජ දෘෂ්ටියෙන් කොල්ලා දකිනවා. අවසානයේ කොල්ලා ගහ යටදී තීරණය කරනවා මගේ අම්මට මං ආයෙතෙන්ට එන්න දෙන්නේ නැහැ. අපි වෙනුවෙන් මෙච්චර කාලයක් දන් දුන්නා ඇති. එහෙනම් මං අම්මාව මේ හැන්දෑ කාලේ අවසාන කාලේ සැපසේ සුවසේ ගෞරවනීය විදියට තියනවා කියලා කොල්ලා හොය හොයා කුලී වැඩට යනවා. හැමදාම අම්මට කීයක් හරි ගෙනත් දෙනවා. කොල්ලා අම්මත් එක්ක රෑ වෙනකන් නිදිමත එනකන් කතා කරනවා. ජීවිතේ ජය ගන්න. ඒ අතරේ කොල්ලා වාක්‍යයක් දෙකක් කියනවා වියංගෙන් අම්මාට. අම්මා මෙච්චර කාලයක් අපි වෙනුවෙන් ශරීරයේ විකුණපු එක මිල කරන්න බැරි මහා පිනක්. අම්මා දැන් අපි ලොකුයි. අපිට සමාජ ජීවත් වෙන්න ඕන. මට හයිය තියෙනවා. මං ජීවත් කරවන්න. ආයේ වැඩේ කරන්න එපා කියලා. අම්මට දැනෙනවා. අම්මට දැනිලා අම්මා වරදෙන් අත මිදෙනවා. අත මිදෙන අම්මා පොඩි එකාගෙන සල්ලි ඉතාමත්ම පිරිමහලා පවුල නඩත්තු කරනවා. අවුරුදු 3-4ක් යනකොට ටික උඩට එනවා. ගමේ උන්ට කටුව එනවා වාගේ දැනෙන්න ගත්තා. අර වෙනදා සල්ලි වලට ඇඟමිලට ගත්තේ උන්ට ඒක අහිමි වුණා. ගෞරවනීය පවුලක් හැටියට යන්න එනකොට ගෑනුන්ටයි පිරිමින්ටයි අසත්පුරුෂයන්ට දුෂ්ටයන්ට මේක වාවන්න බෑනේ. ඒ ගමන කොල්ලටයි කෙල්ලටයි කේලම් කියන්න ගත්තා. අම්මගේ අතීතේ. කොල්ලා කල්තියා දන්න නිසා ගණන් ගත්තේ නැහැ. අර ගෑනු ළමයාට අත්දැකීම් නැහැ. කෙල්ල තරයේ ගත්තා. කෙල්ල දැන් තරුණයි. බක්මහේ කෝල් බිජු පුපුරන දාක සිංහල අලුත් අවුරුද්ද දවසේ උදේ පාන්දර අම්මට බැන්න මේක කියලා. අයියා වඳින්න කියලා අයියා නාගෙන එන්න ගියා. අම්මට වන්දනා කරන්න කියලා. අම්මා දුවට කතා කරපු වෙලාවේ අම්මට හොඳටම බැන්න. පාරට බහින්න බැරි වෙන තරමට වල් කොමේ ඇවිදලා අපේ ජීවිතවල දැලිගාපු වල් ගෑනු මිසක් මට අම්මෙක් නෑ කියලා කිව්වා. මුළු ජීවිතේම පූජා කරපු අරුන්දට දුක හිතුණා. උන් දාඬා හිටියා. කොල්ලා එනකොට කඳුළු පිහගත්තත් අම්මගේ මූණේ පෙනෙන දුක කොල්ලට දැනුණා. අම්මා අපේ අම්මට නංගි වැන්දද කියලා ඇහුවා. ඒ උන්දට හයියෙන් ඇඬුණා. කොල්ලා ඒ වෙලාවේ ගේ ඇතුළට ගිහිල්ලා කෙල්ලගෙන් ඇහුවා. නංගි අම්මට වැන්දද කියලා. එතකොටම අර කතාවම කොල්ලටත් කිව්වා. ඒ ගමන අල්ලගත්තා බෙල්ලෙන්. මට මේ ගීතය අහනකොට පේනවා පුතා ඒකේ යන රිද්මය. ඒ ගීතේ ඇතුලේ කොල්ලාගේ පත්තු වෙන හදවතේ පත්තු වෙන දුකයි ඒ වගේම දැඩිව නැගී එන කෝපයයි දෙකම පෙන්නනවා ගීතය ඇතුලේ. කොල්ලා බෙල්ලෙන් අල්ලගෙන අරන් ඇවිල්ලා අම්මා ගාව ඔබනවා. ඔබලා ඉවරලා මුළු ජීවිත කතාවම කියනවා. ඒ කතාව තමයි පුතේ ගීතේ තියෙන්නේ. පද හදන මේ ලෝකේ ඔක්කොම බෝසත් මිනිස්සු නෙමෙයි. ඔය ඔක්කොගෙම කිල්ලෝට වල හුණු පද හැදුවාට අපේ අම්මා බෝසත්.